හල්ලෝ ළමයි කොහොමද? ඔන්න අපි අද අරන් ඇවිල්ලා තියෙනවා සුපිරි වීඩියෝ එකක්. ඔයාලට තියෙනවා නම් පොඩි ලොරියක්, එහෙම නැත්නම් ත්‍රිරෝද රථයක්. ඒකෙන් ලේසියෙන්ම කරන්න පුළුවන් සයිඩ් බිස්නස් 10ක් අපි අරන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම කිව්වොත් මේක ඩෙලිවරි වැඩක් තමයි මේකෙන් ගන්නෙ. ඔයාලට ලේසියෙන්ම මේකේ මේ මං කියන අයිටම් ටික ඔයාලා සෙල් කරන්න ගත්තොත් මේක ලේසියෙන් ඩෙලිවරි කරලා හොඳ ගාණක් අමතරව හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනින්ම යන් අපේ වීඩියෝ එකට. හරි ළමයි අපි මුලින්ම අරන් ඇවිල්ලා තියෙන්නේ ගෙවල් වලට ඕනි විද්‍යුත් උපකරණ බෙදා හැරීම. මේක ගත්තොත් මෙහෙම ගෙවල් වලට ඕනි විදුලි කේතල්, ෆෑන්, රයිස් කුකර් ඔන්න වගේ දේවල් තියෙන පොඩි ඉලෙක්ට්‍රික් අයිටම් ඔන්න වගේ දේවල්. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම සෙල් කරන්න. මේ ඔයා ගොඩක් ටාගට් කරන්න ගෙවල් වලට. මොකද ගෙවල් වල සාමාන්‍යයෙන් මේවා විකිණීම මේ ලේසියෙන්ම ඔයාලට පුළුවන් මේ විකුණ ගන්න ගෙවල් වලට යනවා නම් ඔයාලට පුළුවන් සමහරක් වෙලාවට මේක ගෙවන්න උනත් දෙන්න පුළුවන් ගෙවල් වලට. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ඔයාලට පුළුවන් මේ වගේ දේවල් මේ අයිටම් ගොඩක් අයිටම් ගන්න පුළුවන් පිටකොටුවෙන් පොඩ්ඩක් හොයලා බලලා පිටකොටුවෙන් ගන්න පුළුවන් අඩුම මුදලකට ගන්න පුළුවන්. එහෙම ගත්තොත් මේ වැඩේ ලේසියෙන්ම කරන් යන්න පුළුවන්. සුපිරිම වැඩක් තමයි මේ වැඩේ. එහෙනම් අපි යන් දෙවෙනි අවස්ථාව මොකද්ද කියලා බලන්න. හරි මේ අවස්ථාව ලේසියෙන්ම කරගන්න පුළුවන්. ගොඩක් මේකේ අවදානමත් අඩුයි. මොකක්ද දන්නවද මේක වැඩේ? මේකේ වැඩේ තමයි සිල්ලර බඩු කඩවල වලට ඩිලිවරි කිරීම. හරිද? ඔයාලට පුළුවන් මේක ලේසියෙන්ම වැඩේ කරන්න. මේක මෙහෙමයි සිල්ලර අයිටම් කිව්වහම මේකේ ගොඩාක් අයිටම් තියෙන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාලට අපිටම සාමාන්‍යයෙන් අයිටම් 50ක් 100ක් අතර ප්‍රමාණයක් තෝරගත්තත් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ වැඩේ කරලා හොඳ මැච් එකක් ගහගන්න. එතකොට මේකේ අයිටම් තෝරගත්තී පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ටිකක් තමයි. දැන් අපි හිතමු දැන් මේවේ ගොඩක් කල්ලිකුත්තන අයිටම් මොන හරි තියෙනවා නම් ඒව පොඩ්ඩක් ඔයා මුලින්ම මේ වැඩේ පටන් ගද්දී කල්ලිකුත්තන අයිටම් සාමාන්‍යයෙන් ඔය කැම්බීම් වගේ දේවල් ඔයාලා වැඩි මේව කරන්න එපා. හැබැයි අනිත් අයිටම් තියෙන්නේ ඔය කොණ්ඩ කඩුව, හඳුන් කූරු, පහන් තිර ඔන්න වගේ අයිටම් ඉටිපන්දන් සවුත් වෙන්නේ නැති අයිටම් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ අයිටම් 50ක් 100ක් අතර ප්‍රමාණයක් සෙට් කරගෙන ඒ අයිටම් කඩවල වලට දාලා මේකෙන් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඔයාලට ගන්න පුළුවන් මේ හැම අයිටම් එකක්ම ගන්න පුළුවන් පිටකොටුවේ පොඩ්ඩක් ඇවිද්දා නම් ඔයාලට මේ හැම අයිටම් එකක්ම ගන්න පුළුවන්. අපි හිතමු මේ shopping bag, lunch seat cover ඔන්න වගේ දේවල්. වගේ දේවල් සාමාන්‍ය දිනදා මිනිස්සු භාවිතා කරන දේවල්. කොන්න කටු, හැට්ට කටු ඔන්න වගේ අයිටම්. ඉතින් ඔයාලට පුළුවන් මේ වැඩේ ඔයාලට තියෙන wheel එකකින් උනත්, three wheel එකකින් උනත් මේක වැඩේ ටක් ගාලා පටන් ගන්න පුළුවන්. එහෙනම් වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. අවදානමක් ගොඩක් අවදානම් අඩු එකක් තමයි මේක. ඉතින් ඔයාලට පුළුවන් මේක try එකක් දාලා බලන්න මේ කොහොමද වැඩේ යන්නේ කියලා. අනිවාර්යෙන් මේකෙන් හොඳ මැච් එකක් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් පොඩි 10%ක වගේ ගාණක් තියාගෙන කඩවල වලට මේව සෙල් කරන්න. හරි නම් අපි යන් ඊළඟ වැඩේ මොකද්ද කියලා බලන්න. හරි ළමයි ඊළඟට අපි අරන් ඇවිල්ලා තියෙන්නේ කුකුල් මස් සොසේජ් සහ බිත්තර ප්‍රවාහනය. නැත්තම් ඒව බෙදා හැරීමේ ව්‍යාපාරය. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ගාව තියෙනවා නම් පීසර් එකක් තියෙන වාහනයක් ඔයාලට පුළුවන් ලේසියෙන් මේ වැඩේ පටන් ගන්න. ඉතින් අපි දන්නවා අද කාලේ ඉතින් ගොඩක් ඉතින් ගෙවල් වල ඉතින් කුකුල් මස් බිත්තර කියන්නේ ඉතින් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. පොඩි කඩවල් වල ඉඳන් මේ කුකුල් මස් බිත්තර සොසේජස් වගේ දේවල් ඉතින් මිලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ වැඩේ පටන් ගන්න හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් අයිඩියා එකක් තමයි මේක. අපි යන් එහෙනම් ඊළඟ වැඩේ මොකද්ද කියලා බලන්න. හරි ඊළඟට අරන් ඇවිල්ලා තියෙන්නේ ප්ලාස්ටික් භාණ්ඩ බෙදා හැරීම. මේකත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. සවුත් වෙන්නේ නැහැ මේ බඩු එකක්වත් සවුත් වෙන්නේ නැහැ. ප්ලාස්ටික් අයිටම් අපි දන්නවා දිනදා ජීවිතයේ ඕනෙ දේවල් කොසු ඉදල් වල ඉඳන් ඉතින් බේසම් පිඟන් හැඳි ඔන්න වගේ දේවල් ගොඩක් ඒවා තියෙන ඔයාලට කරගන්න පුළුවන්. මේකේ තියෙන වටිනම දේ තමයි ළමයි මේකේ හොඳ ලාභයක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ එකකට එකක් වගේ තියාගන්න පුළුවන් ඔයාලා මේක කඩවල වලට දැම්මොත්. අනික මේ බඩු සවුත් වෙන්නේ නැති හින්දා ඔයාලට බයක් වෙන්න දෙයක් නැහැ. මේවා ගැන කොච්චර කාලෙ තිබ්බත් ප්ලාස්ටික් ඉතින් සවුත් වෙන්නේ නැහැනේ. ඒකින්ද ඔයාලට මේක හොඳම අවස්ථාවක්. මේ වැඩේ පටන් ගත්තොත් අනිවාර්යෙන් හොඳ ආදායමක් හොයාගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ ඔයාලා පැත්තේ ඔයාලා කරන ඩෙලිවරි කරන පැත්තේ ඉතින් හොඳ කඩවල් ටිකක් අල්ලගත්තා නම් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. කඩවල වලටත් හොඳ ගාණක් තියාගෙන සාධාරණ විලක් තියාගෙන ඔයත් එකකට එකක් තියාගන්නත් එපා. ඉතින් ඔයාලා සාධාරණ ගාණක් තියාගෙන මේක වැඩේ පටන් ගත්තොත් අනිවාර්යෙන් මේ වැඩේ
ලේසියෙන්ම කරගන්න පුළුවන් වැඩක් තමයි ප්ලාස්ටික් භාණ්ඩ බෙදා හැරීම. ඊළඟ ව්‍යාපාර අවස්ථාව තමයි ළමයි එළවලු වර්ග බෙදා හැරීම. මේක ළමයි මෙහෙමයි. දැන් ඔයාලට පුළුවන් නම් ඔයාලට ළඟ දඹුල්ල නම් දඹුල්ලෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මීගොඩ නම් මීගොඩෙන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කොළඹ නම් කොළඹින් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒ වගේ මධ්‍යස්ථාන වලින් ආර්ථික මධ්‍යස්ථාන වලින් ඔයාලට පුළුවන් මේ එළවලු වර්ග අඩු මිලට ගන්න. ගොඩක් අඩු මිලට ගන්න පුළුවන්. ඉතින් එක එක කාලවලදී ඉතින් එක එක මිල වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මේ හොඳම බිස්නස් අයිඩියා එකක් තමයි ලේසියෙන්ම කරගන්නත් පුළුවන්. ඔයාලට පුළුවන් මේ ෂොප් අපි හිතමු එළවලු ෂොප් කියලා එළවලු කඩවල් ඉතින් ඔයාලට පුළුවන් නම් 10ක් 12ක් විතර සෙට් කරගන්න. ඔයාලට පුළුවන් එකපාරකින් එළවලු ටික ගෙනල්ලා කඩවල වලට දාගෙන යන්න. ඊටත් අමතරව අපිට පුළුවන් ඉතින් අපි හිතමු එළවලු මල්ලක් හදාගෙන ඒකේ මොකක් හරි ප්‍රයිස් එකක් ගහලා ඉතින් අපි හිතමු රුපියල් 500ක් කියලා රුපියල් 500ට එළවලු මල්ලක් දෙන්න මොකක් හරි ඉතින් අයිටම් ගානක් හදාගෙන ඉතින් ඒ තියෙන එළවලු දැන් මට කියන්න බෑ අයිටම් මෙච්චරක් දාන්න කියලා. මොකද එළවලු මිල කොවිලත් වෙනස් වෙනවනේ. ඉතින් ඒ මිලට සාධාරණයක් වෙන ගානක් තියාගෙන අපිට පුළුවන් මේ වගේ වැඩක් ලේසියෙන් පටන් ගන්න. එතකොට එළවලු මල්ලක් මෙච්චරයි කියලා දැම්මනම් ඉතින් මිනිස්සු ටක් ගාලා ගන්නවා. ඉතින් මේක ඔයාලට පටන් ගන්න පුළුවන් නම් හොඳ ව්‍යාපාර අවස්ථාවක්. ඉතින් ඔයාලට පුළුවන් වැඩේ පටන් ගන්න බලන්න කොහොමද වැඩේ යන්නේ කියලා. අපි එහෙනම් යන් ඊළඟ අවස්ථාව මොකද්ද කියලා බලන්න. ඊළඟ අවස්ථාව තමයි මාළු වර්ග බෙදා හැරීම. මේකත් ඔය කුකුල් මස් වගේ තමයි. ඉතින් එදිනදා ජීවිතයේ මේ ගෙවල් වල අනිවාර්යෙන් මේ උයන ආහාරයක් තමයි මාළු වර්ග. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ මාළු වර්ග තොග වෙළඳපොළ වල තියෙන මේ වගේ තැන් වලින් මාළු අඩු මිලට ගන්න. ඔයාලට පුළුවන් ඔයාලා පැත්තේ මාළු තියෙන කඩවල වලට ලේසියෙන් මේ අයිටම් සෙල් කරන්න. මේ මාළු ටික කඩවල වලට දාන්න පුළුවන් ඉක්මනින්. මේ බිස්නස් එකෙන් හොඳ ලාභයක් තියාගන්න පුළුවන්. මේකට ළමයි පීසර් එකක් තියෙන ලොරියක් ඕනෙත් නැහැ. ඔයාලට පුළුවන් නම් රිජිෆෝම් බොක්ස් ටිකක් හොයා ගන්න. ඒකෙන් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඔයා ගාව මොන වාහනයක් තිබ්බත් මේක අපි කඩවල වලටම දාන්න ඕනි කියලා දෙයක් නැහැ. ඔයාලට පුළුවන් ගෙවල් ගාන ගිහින් මේ මාළු විකුණන්න. අමතක කරන්න එපා ළමයි. මේක හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් අයිඩියා එකක් තමයි මේක. හරි එහෙනම් අපි යන් ඊළඟ වැඩේ මොකද්ද කියලා බලන්න. හරි ඊළඟ අවස්ථාව තමයි පොල් බෙදා හැරීම. දැන් ළමයි මෙහෙමයි. ඉතින් දැන් පොල් ගැන කිව්වොත් ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයාලා දන්න ඕනේ පොල් වල කතන්දරේ කොහොමද කියලා. මේවා අපිට පුළුවන් තොග දෙන තැන් තියෙනවා. අපි හිතමු කුරුණෑගල පැත්තේ. ඉතින් පොල් ගොඩක් ගන්න පුළුවන් අඩු මිලට ගන්න පුළුවන්. එතකොට මේවා ගන්න ඕනේ ලෙලිත් එක්ක. ලෙලිත් එක්ක අරන් තමයි වැඩේ කරන්න. ඔයාලට ලාභයක් තියාගන්න පුළුවන්. මොකද ඒවා ලෙලි ගහලා ඒවෙන් හොඳ ලාභයක් තියාගන්න පුළුවන්. ඉතින් ලෙල්ලත් එක්ක ගත්තොත් ටික කාලයක් තියාගන්නත් පුළුවන් පොල් ගෙඩිය. ඉතින් මේකෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන්. හැබැයි මේකට නම් ටිකක් සාමාන්‍යයෙන් ටිකක් ලොකු වාහනයක් තිබ්බොත් හොඳයි. හේතුව ඉතින් පොල් ගෙඩි සාමාන්‍යයෙන් ගේන්න පුළුවන් වීල් 3 wheel එක ගේන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඉතින් ඒකෙන්ද ඉතින් මොකක් හරි ටිකක් ලොකු වාහනයක් තියෙනවා නම් හොඳයි. හැබැයි ඉතින් ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේක ලොකු දෙනුමක් අවශ්‍යත් නැහැ. ඔයාලට පුළුවන් කඩවල වලට දාන්න ලේසියෙන් ඉතින් හොඳ ගාණක් හොයාගන්න පුළුවන් අයිඩියා එකක් තමයි මේක. හරි එහෙනම් අපි ටක් ගාලා යන් ඊළඟ අයිඩියා එක මොකද්ද කියලා බලන්න. හරි ළමයි අපි ඊළඟට අරන් ඇවිල්ලා තියෙන අවස්ථාව තමයි හાર્ඩ්වෙයාර් වලට අවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම. දැන් ළමයි මේක කිව්ව ගමන් ඔයාලා හිතන්න එපා සිමෙන්ති වර්ග, තහඩු වර්ග, මේ කම්බි වර්ග ඔන්න වගේ ලොකු දේවල් දාන්න බැහැනේ එහෙම කියලා නිකන් හිතන්න එපා. අපි සරල තැනින් පටන් ගමු. ඔයාලට පුළුවන් පොඩි උපාංග උපකරණ වගේ දෙන්න. ඒ කියන්නේ අපි හිතුවොත් දැන් වැලිකඩ දාසි, පියත්තල, සුයිට් වර්ග, ඇන වර්ග ඔන්න වගේ දේවල් පොඩි දේවල්. ඉතින් මේ දේවල් සමහරක් වෙලාවට හાર્ඩ්වෙයාර් වල ලේසියෙන් එදිනදා යන දේවල්. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන් මේ හાર્ඩ්වෙයාර් වලට මේ අයිටම් සෙල් කරන්න. මේකෙන් ඉතින් හොඳ ලාභයක් තියාගන්න පුළුවන්. මොකද මේ අයිටම් ඒවා සවුත් වෙන අයිටම් නෙමෙයිනේ. කල්ලිකුත් තියෙන්නේ නැහැනේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් හොඳ ආදායමක් ලබා ගන්න. හරි එහෙනම් අපි යන් ඊළඟ අවස්ථාව මොකක්ද කියලා බලන්න. ඊළඟ අයිඩියා එක තමයි කරවල සහ හාල් මැස්සන් බෙදා හැරීම. සාමාන්‍ය ළමයි කරවල හාල් මැස්සන්ට තියෙන ඉල්ලුම ඉතින් මං ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔයාලා දන්නවනේ කොහොමද ගෙවල් වල හාල් මැස්සෙක් කරවල කියන්නේ අනිවාර්යෙන් ගෙවල් වල තියෙන කෑම. ඉතින් ඔයාලට පුළුවන් මේ අයිටම් කඩවල වලට දාන්න පුළුවන්. අඩුවට ගන්න තැන් තියෙනවා. ඉතින් මේ මීගමුවෙන් ගන්න පුළුවන්. ඔය බේරුවල පැත්ත, කළුතර පැත්ත ඔය පැත්තේ තියෙනවා. ඉතින් ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයාලා උනන්දුව තියෙනවා නම් ඔයාලට හොයාගන්න පුළුවන් කොහෙන්ද අඩු මිලට මේ කරවල හාල් මැස්ස
අලුත් හාල් මැස්සෝ අලුත් කරවල කොහොමද ගන්න කියලා. ඊටම කඩවල වලට දාන්න නැතුව ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන වාහනේ තියන් උනත් සෙල් කරන්න. පාරයිනින් තියාගත්තා නම් ඕන තරම් මේ කරවල හාල් මැස්සෝ අනිවාර්යෙන් ගොඩක් මිනිස්සු ගන්නවා. ඔයා බලන්න සමහරක් කඩවල තියෙනවා කරවල හාල් මැස්සෝ විතරක් කරන කඩවල්. ඉතින් ඒ වගේ හොඳ ඉල්ලුමක් තියෙන හින්දා තමයි යාලා ඒක දීර්ඝ කාලීනව කරන්නේ. ඉතින් මේකෙන් හොඳ අමතර ආදායමක් හොයාගන්න පුළුවන්. මේක හොඳ බිස්නස් එකක්. ඔයාලා දීර්ඝ කාලීනව කරනවා නම්. ඉතින් අපි යන් ඊළඟ අවස්ථාව මොකද්ද කියලා බලන්න. අන්තිම ව්‍යාපාර අවස්ථාව තමයි හාල් පරිප්පු සීනි අලලූණු වගේ දේවල් කඩවල වලට බෙදා හැරීම. මේ දේවල් ළමයි අනිවාර්යෙන් ගෙවල් වලට ගන්නම දේවල්නේ. ඉතින් ඔයාලට මේ දේවල් වලට කඩවල් හොයාගන්න ලේසියෙන්ම පුළුවන්. ඉතින් ලොකුවට මේක ගැන හිතන්න දෙයක් නැහැ. වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඔයාට හොඳ ඉන්කම් එකක් මාසෙට හොයාගන්න පුළුවන්. හරි. ඔයාලා ගාව වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ ඩිලිවරි කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා 10ක් ගැන අපි කතා කරා. ඉතින් මේවෙන් ඔයාලට එකක් හරි මං හිතනවා ඔයාලට හරියන එකක් සෙට් වෙයි කියලා. ඉතින් හිත ඉන්න එපා. ඔයාලා වැඩේ පටන් ගන්න. වැඩේ පටන් ගත්තොත් තමයි ලේසියෙන්ම මේ වැඩේ සක්සස් කරගන්න පුළුවන් වෙන්නේ. උනන්දුවේ කැපවීමයි තියෙනවා නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් අපේ වීඩියෝ එක බැලුවට ඔයාලට බොහොම ස්තුතියි. මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ හිතේ තියෙන සියලු සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා. එහෙනම් අදට මම යනවා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.